හලෝ ළමයි හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මං හිතන්නේ මම මේ මාස දෙකකට විතර පස්සේ තමයි ඔයාලත් එක්ක vlog එකක් අරන් එන්නේ. ඒකට හේතුව ළමයි අපේ නංගිගේ engagement එක තිබ්බමයි. එතකොට මගේ අත තුවාල වුණා. ඊට පස්සේ වෙසක් ආවා. ඒ ඔක්කොමත් එක්ක මගේ මූණට ලොකු අකරතැබ්බෙකුත් වුණා. ඉතින් vlog එක අතර වාරේ කියන්නම්. එන්ගේජ්මන්ට් එකට කලින් නංගිමයි මෙන්න මේ විදිහට පොඩි වරු පිරිතක් කිව්වා. මොකද හැමදේම හොඳින් වෙන්න ඕන නිසා. යතුලේ ලගුම් සොයා සඳුරේ නුයායි මුදු සීත පෙනුනි ලං වෙන්න මහිනෙත් තියා උදාවේ මා සදවේ මුදා නෙක ස්වර්ණරස් රගනා බෙහිතිරේ ටානනාන ටානනානා ටානනාන ටානනානා ටානනානා. ඊට පස්සේ ළමයි මගේ හොඳම යාළුවාගේ බර්ත්ඩේ එක තිබ්බේ මාර්තු අප්‍රේල්. මගේ යාළුවා මාර්තු 21 මම අප්‍රේල් 17. ඉතින් මේ වැඩ ඇස්සේ අපිට අපේ ට්‍රීට් එක දෙන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොම වැඩ ඉවර වෙලා මෙන්න මේ විදියට දෙන්නම එකතු වෙලා එක ට්‍රීට් එකක් දුන්න හැමෝටම. ඉතින් ඒ වැඩත් එක්ක ළමයි මට vlog එකක් ගේන්න බැරි වුණා. අම්මට අයියට කවන අයියට දැන් මාළේ අයියගේ බෙල්ලේ තියෙන මාළේ නම් දාන්න නංගි යනවා හරි පාටි වැඩ ඉවරයි. දැන් ඔයාලා එන්න මගේ මූණට වෙච්ච දේ අහන්න. මම ළමයි මේ මාස දෙකේම මගේ මූණට කිසිම ට්‍රීට්මන්ට් එකක් කරේ නැහැ. ඔහේ යන්නම් වාලේ ඒ තිබ්බ දේවල් එක්ක මට මුකුත්ම කරගන්න පුළුවන් වුණේ නැහැ. මම අඩු ගානේ ක්‍රීම් ටිකක්වත් පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරේ නැහැ කියන්නේ මම කරන විදිහට කරේ නැහැ. ඒ නිසා ළමයි මට මෙන්න මේ විදිහට මූණ දෙපැත්තේ පිග්මන්ටේෂන් එකක් ආවා. ඒක ආවෙලේ ඉඳන් ළමයි මං ඉතින් මගේ මූණ විකෘති වෙලා කැත වෙලා කී අපේ ගෙදර ඇවත් මානසික වට්ට මට ඒක හොඳ කරගන්න පුළුවන් විදිය සැලූන් එකක් බැලුවා. හැබැයි හැම තැනම ලොකු ගණන් කියනවා. ඉතින් ඒ නිසා මං තීරණය කළා මගේ මූණ ඩැමේජ් කරගත්තේ මම්මනේ. මම්ම තමයි හරියට ට්‍රීට් කරන්නේ නැතුව ඔහේ ඉන්නම් වාලේ ඉඳලා ඒ දේවල් කරේ. ඒ හින්දා හොයලා යනකොට මට ෆාමසි එකකින් මෙන්න මේක හම්බුණා. හැබැයි ඔයාලට කියන්න ඕනේ මේකට හොඳ ඔයාලා නම් ගන්න එපා. හොඳ උනායි ඉන්නවනම් මට කියන්න. හැබැයි මේකට හොඳ වෙන්නේ නැහැ. රුපියල් 4000ක් ළමයි බොරුවට මගේ සල්ලි නාස්ති වුණා. මං ආයි මගේ ස්කින් කෙයාර් රූටින් එක පටන් ගත්තා. ස්කින් කෙයාර් රූටින් එකේ මුලින්ම මම පටන් ගත්තේ මගේ ස්ක්‍රබ් එකෙන්. ඔයාලා දන්නවා ජැනට් එකේ. ඉතින් මම මාස දෙකකින් මූණ ස්ක්‍රබ් කරලා තිබ්බේ නැහැ. ඒ හින්දා ස්ක්‍රබ් එකෙන්ම මම වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ මගේ සුපුරුදු ෆේස් වොෂ් එක ඔයාලා දන්නවා B1යි. මේ ෆේස් වොෂ් එක ළමයි මේකප් කරන අයට ගොඩක් වටිනවා මේකප් රිමූව් කරගන්න. හොඳටම රිමූව් වෙනවා.
නංගිගේ වැඩවල්වලට එහෙට මෙහෙට ගියාට මම සන්ක්‍රීම් එකක් යස් කරේ නැහැ. යස් කරේ නෑ නෙම තිබ්බට යස් කරේ නෑ. ඉතින් ඒ නිසා ආයි සන්ක්‍රීම් එකත් ඩේලි යස් කරන්න පටන් ගත්තා මගේ ඩේලි යස් කරන සෙරාවී මොයිස්චරයිසර් ලෝෂන් එකත් එක්ක. මෙන්න මෙයා මගේ ස්කින් කෙයාර් රූටින් එකට ආව අලුත් එක්කෙනෙක්. මම එයා ගැන විස්තරේ කියන්නම් මොකද ලොකු විස්තරයක් තියෙන නිසා. මෙන්න මෙහෙමයි ළමයි. මට එයාව හම්බුනේ ගිෆ්ට් එකක් විදියට. එයා ආවේ වියට්නාම් වලින් ඔරිජිනල්ම ලෝෂන් එකක් තමයි ඒක. හැබැයි ඒකේ ෆේක් ඒවා තියෙනවා කියලා මං අහලා දැකලා තියෙනවා. මම දන්නේ ඒකේ ඔරිජිනල් ෆේක් හොයන විදිහ. හැබැයි මේක නම් ඔරිජිනල්ම එකක්. ඔයාලා බලන්න දැන් මගේ අතපය හිටියට වඩා ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. අමුතුම ෂයින් එකක් ඇවිල්ලා තියෙන්නේ. මම මේකට සුදුම වෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි අපේ ස්කින් එක ග්ලෝ වෙනවා. ඒක නම් මට 100% රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම දැන් මේක යූස් කරන්න අරන් මාස 2ක් වෙනවා. ඒ දෙක ඇතුළත වෙච්ච වෙනසත් එක්ක තමයි මම ඔයාලට මේක රෙකමන්ඩ් කරන්නේ. ඊට අමතරව ළමයි මම මේ දවස් ටිකේ කොලජන් එකක් යූස් කරනවා. ඒ ගැන වැඩි විස්තර උඹලන්ට කියන්නම් ඒකෙන් රිසල්ට් එකක් තිබ්බොත්. මොකද මං තාම ඒක පාවිච්චි කරන්න අරන් දවස් 2-3ක් වෙන නිසා. ඔන්න ළමයි මේ තියන්නේ සති 2කට පස්සේ මගේ මූණ මං හිතනවා කලින්ට වඩා ගොඩාක් අඩු වෙලා කියලා. මොකද මං සතියට එක සැරයක් ඇලෝවෙරා ජෙල් ඇප්ලයි කරන හින්දා. ජෙල් කියන්නේ ආටිෆිෂල් එකක් නෙවෙයි. මේක මේ කෝමාරිකා කෑල්ලක් ගෙදර තියෙනම කෝමාරිකා වලින් කඩාගෙන කරේ. උංගොල්ලෝ මගේ කලින් ව්ලොග්ස් වල ඒව දැකලා ඇති. ඉතින් මේකත් හරියන්නේ නැත්නම් කන්සල්ටේෂන් එකක් අරගෙන කරන්න ඕන ට්‍රීට්මන්ට් බලන්න ඕනේ ළමයි. මොකද මගේ මූණනේ ඒ නිසා. එහෙනම් තවත් ලස්සන vlog එකක් මං අරන් එන්නම්. Thank you for watching. Bye bye.